අද මම අරගෙන ආවේ වම්බටු කරි එකක් හදන හැටි. ඉතින් ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ විදිහට වම්බටු ඉව්වම හරිම රසයි. අපි ඉතින් බලමු දැන් කොහොමද මේක හදාගන්නේ කියලා. මම මේක හදන්නේ එහෙ තියෙන එග් ප්ලාන්ට් එකකින්. ඉස්සෙල්ලාම අපි මේක සාමාන්‍ය තරමේ කෑලි වලට කපා ගන්නවා. ඔයාලට වම්බටු තියෙනවා නම් වම්බටු පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට කරෝල ටිකක් කෑලි වලට කපලා දානවා. කරෝල නැතත් කමක් නැහැ. ඉතින් ඒ උනාට හරි රසයි කරෝල ටිකක් දැම්මාම. ඊළඟට ලුණු ගෙඩියකින් භාගයක් විතර ස්ලයිස් කරලා ගත්තා. ඒ වගේම සුදු ලුණු මම අරන් තියෙනවා බිග් 5ක් විතර. සුදු ලුණු වැඩි වෙන තරමට ඇත්තටම වම්බුටු යනකොට රසයි. මම ඒකත් පෙති වගේ කපා ගන්නවා. කරපිංචා රාම්පේ දානවා. අවුමිරිස් තියනවා නම් අවුමිරිස් ටිකක් කපලා දා ගන්නවා. මම ළඟ මේ රතු පාට මිරිස් වගේ ඇතිුනේ මම ඒක සාමාන්‍ය තරමේ කෑලි වලට කපලා එකක් දාගත්තා. ඊළඟට තියෙන්නේ අපිට ඉතින් දාන්න තියෙන කුළුබඩු ටික දාන්න. ලුණු ඉස්සෙල්ලම දානවා. මම ලුණු දානකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. අපි කරවල දානවා නම් කරවල වල ලුණු රස තියෙන නිසා පොඩ්ඩක් අඩුවෙන් දාන්න මුලින්. ඊළඟට කහ කුඩු තේ හැඳි කාලක් විතර 3-5 කුඩු තේ හැන්දක් විතර මිරිස් කුඩු තේ හැඳි භාගයක් තව උළුහාලට ටිකක් කුරුදු පොතු කෑල්ලක් එහෙම අපි දා ගන්නවා. ඊළඟට හොඳට මේක කලවම් කරගෙන මම මේක හදන්නේ තෙලෙන් ඉස්සෙල්ලා. භාජනයක් ලිපේ තියලා මම තෙල් මේ සැහැඳි 3ක් විතර මේකට දා ගන්නවා. ඊට පස්සේ තෙල් ටික රත් වුණාම අර අනාගත මිශ්‍රණය එකට දා ගන්නවා. තෙලෙන් තම්බ ගන්න ඕන නිසා ගින්දර ටිකක් අඩුවෙන් තමයි තියාගන්නේ. මම ලිපේ රසය පොඩ්ඩක් අඩු කරගත්තා. නැත්තම් අඩිය අල්ලන්න පුළුවන්. ඊළඟට මේ විදියට විනාඩි 2-3ක් අපි තෙලෙන් තැම්බෙන්න කලවම් කර ලිපේ තියා ගන්නවා. සරින් සරිය බලලා කලවම් කරන්න ඕනේ නැත්තම් අඩිය අල්ලන්න පුළුවන්. ඊට පස්සේ මේකට වතුර කෝප්ප භාගයක් විතර එකතු කරනවා. ටිකක් මේක තව තම්බ ගන්න. දැන් අපි මේකේ චුට්ටක් ගින්දර රස්නේ වැඩි කරලා තව විනාඩි 3ක් විතර වහලා උයා ගමු. මේ විදිහට සැරින් සැරේ පොඩ්ඩක් කලවම් කරලා බලන්න තැම්බිලාද කියලා.
වතුර ටික හිඳීගෙන යනකොට විනාඩි 3-4කට පස්සේ අපි මේකට දැන් එකතු කරගන්නවා පොල් කිරි. පොල් කිරි කෝප භාගයක් විතර මම මේකට එකතු කරා. තව මිනිත්තු 2-3ක් අපි දැන් මේ පොල් කිරි ටික ඉදෙනකන් උයාගමු. ඔයාලට ඉතින් හොදි ටිකක් වැඩියෙන් තියාගන්න ඕනේ නම් කිරි ටිකක් වැඩි කරත් කමක් නැහැ. එහෙම නැත්නම් හිඳලා වගේ ගන්නත් පුළුවන්. දැන් ලිප නිවලා මම ඒක අයින් කරගත්තා. මේ තියෙන්නේ මං හදාගත්ත වම්බටු කරි එක. මේක හරිම රසයි. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඒ වගේම මේක හදලා බලන්න. හරිම රසයි මේක. එහෙනම් අපි ආයෙත් හම්බෙමු තවත් මේ වගේ රසවත් කෑමක් එක්ක. ඔයාලා හැමෝටම සුබ දවසක්.